හෝ කියපු ගමන් මතක් වෙන්නේ නත්තල්සිය උනාට මම මේ කියන්න යන්නේ හෝ කියන වැසි වනාන්තරය ගැන. ඇමරිකා එක්සත් ජනපදේ වොෂින්ටන් වල තමයි මේ හෝ කියන වැසි වනාන්තරේ තියෙන්නේ. මේකට ඔලිම්පික් ජාතික වනෝද්‍යානය කියලත් කියනවා. ඒකට හෝ කියලා හඳුන්වන්නේ ඇයි කියන්න නම් මට හොයාගන්න බැරි වුණා හැබැයි. හෝ කියන වැසි වනාන්තරය පාසි වලින් වැසුණු. එතකොට සිට්කා, ස්ප්‍රූස් සහ බටහිර හෙම්ලොක් සහිත සශ්‍රීක සෞම්‍ය වැසි වනාන්තරයක් හැටියට තමයි මුළු ලෝකයක්ම දැනගෙන තියෙන්නේ. පර්ණාංග ශාක. එතකොට හෝ ගඟ වන සතුන්ගෙන් පිරුණු ලස්සන වනාන්තරයක් සජීවී පරිසර පද්ධතියක් හැටියට තමයි ගොඩාක් දෙනෙක් දන්නවා කියලා කියන්නේ. මේක ඉතින් වැසි වනාන්තරයක් කියන්නේ අන්න ඒක නිසානේ. ලස්සන සතුන්ට වගේම මිනිස් වාසයටත් සුදුසු ලස්සන පරිසර පද්ධතියක් මේ හෝ වනාන්තරය නිර්මාණය කරලා තියෙනවලු. පාසි ගංගාවක් වගේ ලස්සන මං පෙත් වලින් මේ වනාන්තරය පිරීලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා කියලා තමයි මේ වනාන්තරය බලන්න ගිය හුඟක් දෙනෙක් කියන්නේ. සොබා දහමේ හරිතාසන දෙව් මැදුර කියලත් මේ හෝ වනාන්තරයට සමහරු අර්ථකථන දෙනවලු. ඔලිම්පික් ජාතික වනෝද්‍යානයේ හෝ නමින් වැසි වනාන්තරයක් තියෙයි කියලා කාටවත් විශ්වාස කරන්නවත් බැරි වුණාලු අනේ. අපිලාගේ මෝනිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න.